අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට එන අකුසල් දුරු කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සමස්තයක් වශයෙන් සියලු දෙනාට. රාගය හෝ, ද්වේෂය හෝ, iriසියාව හෝ, ක්‍රෝධය හෝ, නුරුස්සනකම හෝ, එකටක කිරීම හෝ, මානසික පීඩනය, ශෝක සංතාප, එපා වීම මේ වගේ අකුසල් වලින් පීඩණයටපත් වෙලා මිනිස්සු ඉන්නේ. මිනිස්සු කියන්නේ දැනුම් තේරුම් තියෙන වයසේ ඉඳලා ඔක්කොම මේ ළමා ලපටින්ගේ පටන් ඔක්කොම පීඩණයකින් ඉන්නේ. කොයි තරම් හොඳ දේවල් සැපසහගත දේවල් අපිට ලැබුණත් විඳවන්න කොයින් හරි තැනක් තියෙනවා. ඒක තමයි මනුස්ස උප්පත්තියේ ස්වභාවය. මිනිස්සෙක් වෙලා උපදින්නේ හොඳ කර්මයි නරක කර්මයි දෙකම මිශ්‍ර වෙලා. ඒ නිසා කොයි තරම් එයාට සැපසහගත දේවල් තිබුණත් විඳවන්න පැත්තක් තියෙනවා. මේ මනුස්ස උප්පත්තියේ ස්වභාවය. ඉතින් ඕවා ගැන ධර්මයේ දේශනා කරනකොට අපිට හිතෙනවා මේ කියන විදිහට අපිට ඒවත් පුරුදු කරගන්න බෑ. අමාරුයි. නීවරණ වලින් බැට කනවා කියලා. එහෙනම් නීවරණ වලින් බැට කනවා නම් හිත සංසිඳවා ගන්න අමාරු වුණා. කෙලෙස් වලින් බැට කනවා නම් අකුසල් වලින් පීඩණයටපත් වෙලා නම් හිත එක්තෙන් කරගෙන යහපත්ව තියාගන්න බැරි නම් කළ යුතු හොඳම පිනක් තමයි ආන්නේ යහපත පිණිස අකුසල් දුරු කිරීම පිණිස යම් ධර්මයක් දේශනා කරනවද ඒ දේශනා කරන තැනක් හදන එක. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්න හැම එකක්ම දුරු කරන්න දේශනා කරන තැන තමයි ධර්මශාලාව. ඒ ධර්මශාලාවේ තමයි රාගය දුරු කරන හැටි කියලා දෙන්නේ. ද්වේෂය දුරු කරන හැටි කියලා දෙන්නේ. මෝහය දුරු කරන හැටි කියලා දෙන්නේ. දුක්ඛිත සංසාරයෙන් එතර වෙන හැටි කියලා දෙන්නේ. තමන්ට ඕනේ නම් අකුසල් දුරු කරගන්න, තමන්ට ඕනේ නම් හිත සංසිඳව ගන්න, තමන්ට ඕනේ නම් පව් වලින් බැහැර වෙන්න, තමන්ට ඕනේ නම් සංසාරයෙන් නිදහස් වෙන්න ආන්නේකට මඟ පෙන්නන තැනක් හදන්න ඕනේ.